ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනාගතය ගැන අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර එකතුවක් දිහා තමයි අද අපි ටිකක් ගැඹුරින් බලන්න හදන්නේ. පසුගිය කාලේ ආපු අභියෝග කොවිඩ් ආර්ථික ප්‍රශ්න දේශපාලන අස්ථාවරතිය වගේ දේවල් නිසා සංචාරක පැමිණීම අඩු වුණ බව මේ මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා. ඔව් ඒක ඇත්ත. ඒ බලපෑම තදින්ම තිබුණා. හැබැයි මෙතන තියෙන ප්‍රධානම අදහස තමයි දැන් තියෙන්නේ මේ කර්මාන්තය ආයෙත් කියන්නේ ශක්තිමත් කරන්න හොඳම වෙලාවක් කියන එක. ඒ අවස්ථාව නම් අනිවාර්යෙන්ම තියෙනවා. බලන්නකෝ අපේ රටේ උඩවලවේ වගේ වනෝද්‍යාන සීගිරියේ ගාල්ල වගේ ඓතිහාසික තැන් වෙරළ තීරයන් එහෙම. සුන්දර වෙරළ තීරයන් වගේ හරිම සුවිශේෂී ආකර්ෂණ ස්ථාන කොච්චර තියෙනවද? හැබැයි ඉතින් මේ මූලාශ්‍ර දිගින් දිගටම පෙන්වන දෙයක් තමයි මේ වත්කම් තිබුණට ඒවා ලෝකෙට අරංගන ප්‍රචාරණය ලොකු අඩුවක් තියෙනවා කියන එක. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ප්‍රචාරණය මදි කියන එකත් එක්කම සංචාරකයෝ ආවට පස්සේ එයාලට ලැබෙන අත්දැකීම ඒ ගැනත් මේ මූලාශ්‍රවල කතා කරනෝ නේද? විශේෂයෙන්ම මූලික යටිතල පහසුකම්, ඊ-වීසා ක්‍රියාවලිය පහසු කරන එක, ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාවය, ඒ වගේ දේවල් ගැන යෝජනා තියෙනව නේද? අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි සල්ලි දීලා ගන්න සේවාවන් තියෙන්නේ. හෝටල්, ප්‍රවාහනේ, ඒවේ ගුණාත්මක භාවය. ඒක ඉහළ දාන්න ඕන කියන එක තදින්ම කියනවා. මෙතනදී තව වැදගත් දෙයක් තමයි ගමේ මිනිස්සුන්ට කෙලින්ම වාසයක් ලැබෙන විදිහේ දේවල්, හෝම් ස්ටේ වගේ. දේශීය ගයිඩ්ලා අත්කම්. පොඩි ව්‍යාපාර. ඒ වගේ කුඩා පරිමාණ ව්‍යාපාර දිරිමත් කරන එක. එතකොට සංචාරකයාටත් නිකන් ඇත්තම අත්දැකීමක් ලැබෙනවා. ඒ කියන්නේ අත්දැකීම හොඳ කරන එකයි ඒ වගේම ගමේ ආර්ථිකයට උදව් වෙන එකයි දෙකම බලාගෙන. හරියටම. තොරතුරු ගන්න තියෙන ලීසිය ගැනත් කියවෙනවා වගේ තොරතුරු මධ්‍යස්ථාන පාරවල බෝඩ් එහෙම. පැහැදිලි මඟ පෙන්වීම් පුවරු සිංහල වගේම ඉංග්‍රීසියෙනුත්. ඒවා අවශ්‍යයි. ඒකම සෞඛ්‍ය සහ ආරක්ෂාව. ඊගන සංචාරකයාගේ හිතේ විශ්වාසයක් හදන එක අත්‍යවශ්‍යයි කියලාත් කියනවා. ඒකට ඉතින් පුහුණුවක් ප්‍රමිතියක් ඕන වෙනව නේද? අනිවාර්යෙන්ම පුහුණුවයි ප්‍රමිතිකරණයයි දෙකම ඕන. මේ හැමදේම එක්ක. මේ මූලාශ්‍ර වැඩිපුරම බර තියලා කතා කරන්නේ ඩිජිටල් අවකාශයේ ශ්‍රී ලංකාවේ ඉන්න තැන ගැන. ඇත්තටම අද කාලේ කවුරු ට්‍රිප් එකක් යන්න කලින් ඔන්ලයින් බලනවනේ. ඉතින් ඩිජිටල් ප්‍රවර්ධනයේ පැත්තෙන් අපි කොතනද ඉන්නේ කියලාද මේ මූලාශ්‍රවල කියන්නේ? පැහැදිලිවම කියනවා දැනට කරන දේවල් මදි කියලා. විශේෂයෙන්ම ඉන්දියාව, එංගලන්තය, යුරෝපය වගේ අපිට වැදගත්ම මාකට්ස් තියෙන්නේ. ප්‍රධාන වෙළඳපොළවල. ඒ වෙළඳපොළ ඉලක්ක කරලා Instagram, YouTube, TikTok වගේ තැන් වලින් කරන ප්‍රවර්ධනය හරිම දුර්වලයි වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ ඊ රටවල් වල ඉන්න අයිත දැනෙන්න එයාලව ඇදගන්න විදිහේ කන්ටෙන්ට් ප්‍රවර්ධන වැඩසටහන් ඕන. ඒ කියන්නේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලට, ට්‍රැවල් බ්ලොගර්ස්ලට එහෙම ලංකාවට එන්න කියලා යාළුගේ අත්දැකීම් ෂෙයා කරගන්න සැලසුවොත් ඒකෙන් ලොකු ප්‍රචාරයක් ගන්න පුළුවන් කියන එකත් ඇති නේද? හරියටම. ඒක හරිම ඵලදායී ක්‍රමයක් විදිහට පෙන්වලා දීලා තියෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රොමෝෂන් වැඩ එක්කම තව පැත්තක් ගැනත් බලන්නම ඕන. ඒ තමයි තිරසාරත්වය. ඒ කියන්නේ පරිසරය ගැනීම. අපි ස්වභාවික පරිසරය, ජාතික උද්‍යාන රැකගන්න එක, කුණු ප්‍රශ්නෙට විසඳුම්, ඒ වගේ දේවල් හරියට උනේ නැත්තම් දිගකාලීනව මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි වෙනවා. තිරසාරත්වය කියද්දී ඉතින් අපේ සංස්කෘතික උරුමය රැකගන්න එකත් අයිති නේද? පෙරහැර මගේ අපිටම විශේෂ උත්සව ගැනත් මේ කතා වෙනව නේද? ඒ වගේ සංස්කෘතික උත්සව ගෝලීය සංචාරක දින දර්ශන තියෙන්නේ. ඒවට ඇතුළත් කරලා ඒවත් ලෝකෙට ගෙනියන්න ඕනේ කියන එකත් හොඳ යෝජනාවක්. ඉතින් සාරාංශයක් විදිහට ගත්තම මේ මූලාශ්‍ර වලින් කියවෙන්නේ ශ්‍රී ලංකාවට සංචාරක ප්‍රත්‍යයෙන් ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි ඒක ඇත්තක් කරගන්න නම් යටිතල පහසුකම්, සේවා ගුණාත්මක භාවය, ඩිජිටල් ප්‍රවර්ධනය, තිරසාර පිළිවෙත් මේ හැම පැත්තක් ගැනම එකට හිතලා සැලසුම් කරලා වැඩ කරන්න ඕන කියන එක. ගවත් ඩිජිටල් ලෝකයේ ප්‍රවර්ධන අවශ්‍යතා සපුරන ගමන් ශ්‍රී ලංකාවේ තියෙන අද්විතීය ස්වභාව සෞන්දර්යයි ගැඹුරු සංස්කෘතික අනන්‍යතාවයයි ඒව දියාරු නොවි ඒ දෙකේ සියුම් බැලන්ස් එක ඒක රැකගන්නේ කොහොමද කියන එක. ඒක තමයි ලොකුම අභියෝගය.